පට්ට Apple TV box set 4K. මේ තියන්නේ iMac mini එක. මේක ලංකාවේ සල්ලි වලින් සාමාන්‍යයෙන් 2,40,000ක් විතර වෙනවා. දැන් මේ යුරෝ 750ක් වගේ තමයි වෙන්නේ. ඉතින් ආදරෙන් පිළිගන්නවා අද අපේ channel එකට. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති මම ඉස්සෙල්ලා ගෙනාවා Apple showroom එකකට වර එක. ඉතින් ඒක පළවෙනි කොටස තමයි ඉස්සෙල්ලා ගියේ. මේ යන්නේ ඒකේ දෙවෙනි කොටස. අතරම මෙතන Apple Mac mini එකකුයි Mac studio එකකුයි තියෙනවා. ඒ දෙක බලලා ඊළඟට අපි උඩ තියෙනවා තව ගොඩක් බලන්න දේවල්. එතනට යමු. ඉතින් ඔයාලා තාමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් දැන් මම subscribe කරලා තියාගන්න. මොකද මම ගොඩක් reviews අරන් යනවා, ගොඩක් showrooms වලට යනවා. ඒ වගේම මගේ channel එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට එන්න තියෙන technologies ගැන, ඉස්සරහට එන්න තියෙන tech gadgets ගැන. ඒ වගේම මෙච්චර කවුරුවත් කතා නොකරපු දැනට ඇවිල්ලා තියෙන අලුත් ටෙක්නෝලොජීස් ගැන, ටෙක් ගැජට්ස් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ දේවල් වලට කැමති නම් subscribe කරලා තියාගන්න. මගේ channel එකෙන් සාමාන්‍යම වීඩියෝ එකක් ගේන්නේ full review එකක්. කියන්නේ කිසිම අඩුපාඩුවක් නැතුව හැමදේම ඔයගොල්ලන්ට පෙන්නනවා. මැදින් කට් කරන්නේ නැහැ. හරි, අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපේ showroom එකේ උඩ තට්ටුවට. ඉතින් ඔයගොල්ලන්ට එනකොටම පේන ඇති iPhone 17 එකේ ලොකු post එකක් ගාලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙන්නේ Apple ලගේ රිලීස් කරපු ෆිට්නස් වලට අදාළ ප්‍රොඩක්ට්ස් ටික. ඒක ගොඩක් ඩිස්ප්ලේස් තමයි තියෙන්නේ. ඉතින් මට එතනට ගියාට පස්සේ අපිට අල්ලලා බලලා එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ Beats ලගේ අලුත්ම Beats Pill ස්පීකර් එක. අලුත් කොට අපන්ට 2024 වගේ තමයි අන්තිමට අලුත්ම ගෑවිලා තියෙන්නේ. ඉතින් Apple products එක මේ වගේ products උත් ඒගොල්ලෝ විකුණනවා showroom එකේ. මොකද ඒගොල්ලෝගේ partnership එකක් ඇති ඒකට. අතරම මේ තියෙන watch එක display එකක් කියලා මම දැනගෙන හිටියා. වුණාට මම හිතුවේ ඒක අතට අරගෙන බලන්න පුළුවන් ඇති කියලා. එවනට මෙතන තියෙන එකේ ඒක අතට ගන්න බෑ. ඒකටම හයි කරලා තියෙන්නේ. තව ගොඩක් තැන්වල එහෙමයි. මොකද මම ඉස්සෙල්ලා ගිහපු Apple showroom වල නම් එහෙම තිබුණේ නැහැ. අතට ගන්න පුළුවන්කම තිබුණා. Apple TV box set 4K. මේ තියෙන්නේ මේගොල්ලෝ කරන USB hub එකක්. අතරම ඔයගොල්ලෝ MacBook Air එකක් හරි MacBook Pro එකක් හරි ගත්තට පස්සේ external monitor එකකට සම්බන්ධ කරගන්න පුළුවන් මේ වගේ adapter එකකින්. तो नामे මම ගත්ත 13කට දෙකක් දැන් එක. MacBook Pro එක මංගල් 14 1999 පටන් ගන්න. CPU 10 එක 512GB hard එක 16GB RAM එක. වැඩිම එක කීයද නේ? වැඩිම එක තියෙනවා ඔයාට 3949.
149. මේ තියෙන Apple MacBook එකක case එකක් සාමාන්‍යයෙන් මේක යුරෝ 89ක් යුරෝ 90ක් විතර වෙනවා. ඒක ලංකාවේ සල්ලි වලින් ගාල 30000කට 32000කට විතර කිට් වෙනවා. ඒක Evershell කියන බ්‍රෑන්ඩ් එකක. Magic mouse. So high. Magic keyboard. ये गाना गा रहा है ඊළඟට මේ මෙතන ලොකු ස්පේස් එකක් තියෙනවා ටේබල් දාලා වාඩි වෙන්න පුටු දාලා මේක ගොඩක්ම කස්ටමර් කෙයා එකට තමයි යූස් කරන්නේ. ඉතින් කස්ටමර්ස් ළඟට ප්‍රොඩක්ට් එකේ මොකක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඇවිල්ලා ඒගොල්ලොත් එක්ක ඩිරෙක්ට් කතා කරලා ඒවා විසඳ ගන්න පුළුවන්. ඊළඟට ටෙස්ටිං කරන්න පුළුවන් එතන ඉඳගෙන ගොඩක් දේවල් ඒගොල්ලෝ එතන කරනවා. ඔයගොල්ලන්ට පේන ඇති ගොඩාක් ලොකු ස්පේස් එකක් ඒගොල්ලෝ දීලා තියෙනවා ඒ වගේ වැඩවලට. Pet. Masih anu namanya. Pen pencil pro. El Pro es 149 y el USB es 89. Una pregunta. Yo lo pedí, ya lo pedí. Creo que no මේ තියෙන Apple HomePod. ඉතින් එතන අපිට සද්ද දාලා බලන්න පුළුවන් කොහොමද කියලා. කැමරා එකට මියුසික් එක අහුවෙලා ඒක කියලා මට හිතා ගන්න බෑ. තනට එතන සවුන්ඩ්ස් වල ක්වොලිටි එක නම් සුපිරි. එතන දාලා බලන්න පුළුවන් අපිට ටෙස්ට් කරන්න පුළුවන්. මේ තියෙන්නේ ලෝකේ ඉන්න ගේම්ස් ගන්න කට්ටිය අතර ගොඩක් ප්‍රසිද්ධ ගේම් කන්ට්‍රෝල් එක, මොබයිල් ගේම් කන්ට්‍රෝල් එක. ඉතින් මේක මැදට මොබයිල් ෆෝන් එක දාලා ගේම් ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක ගේම්ස් කියනකොට බේසික් ලෙවල් එකේ තියෙන සුපර් මාරියෝ වගේ ගේම් එකක ඉඳගෙන Call of Duty වගේ ටිකක් කොම්ප්ලෙක්ස් ගේම් දක්වාම ගන්න පුළුවන්. ඕනම ගේම් එකක් ගන්න පුළුවන් ඔයාගේ මොබයිල් ෆෝන් එක සපෝට් කරනවා නම්. මේකේ ගොඩක් කන්ට්‍රෝල්ස් තියෙනවා. ලංකාවේ සම්බන්ධයෙන් 40,000ක් වගේ වෙනවා කන්ට්‍රෝල් එක. හැබැයි මේක ගොඩක් work අතර ගත්තාම ගොඩක් comfortable කියලා තේරෙනවා. ඒ වගේම ගොඩක් buttons තියෙනවා control කරන්න game එක. ඉතින් game ගන්න කෙනෙකුට සුපිරි. ෆෝන් එක දාන්න නැතන. ෆෝන් එක දාලා ගහන්න. නාග ගන්න ඕන බලන්න එක. මේ තියෙන්නේ ඊට වඩා ටිකක් ගණන් අඩු control එක. ඉතින් මේකේ මැදට මේ මොබයිල් ෆෝන් එක දාන්න තියෙන මේක උඩට තමයි මොබයිල් ෆෝන් එක දාන්න තියෙන්නේ.
ඉතින් මේක යුරෝ 79ක් වගේ වෙන්නේ. කියන්නේ ලංකාවේ සල්ලි වෙන 24000ක් 25000ක් වගේ. වෙනවා මේ කන්ට්‍රෝල් එක. ඉතින් මේ දිගටම තියෙන ඉතින් ගේම් කන්ට්‍රෝල්ස් තමයි. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පුළුවන් ටෙස්ටිං කරන්න ෆෝන් එක තමන්ගේ ෆෝන් එක යූස් කරලා ටෙස්ටිං කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. iPhone වලටත් වඩා Android එකක්වත් වැඩ Type C USB එකක්. එකක් මාරුනේ. SteelSeries. Oke deh, Luego te enseño su foto. Varias. wow, Madre de Dios. ¿Cómo lo hemos hecho? super. Ya te digo, Mariana, si ganas un segundo más, ese será otro. Beats, iya. Mega supir. මේක නම් ඉන්ස්පෙක්ටර් තියෙන්නේ. ඉතින් විච ටික බලන පල්ලෙහාට බැහැගෙන එනකොට තමයි ඉතින් කන්නාඩියක් දාලා කන්නාඩියක් පේනවා තියෙනවා. සිකාරියනේ. ඊට පස්සේ අපි ගියේ කරම headset iPods තියෙන පැත්තට. ඉතින් මෙතනත් ඒවනේ විද්‍යාල ගන්න මේවා ඒකට අලවන්න තියෙන්නේ ගලවන්න බෑ. try කරන්න. නෑ. ඉතින් මෙතනත් ඒක try කරන්න පුළුවන් යාප් සම්පූර්ණ අපේ ස්ට්‍රීම් try කරන්න පුළුවන්. මොකද try කරේ ඒක advanced. මේ ඕනනම් දාලා අහන්න පුළුවන් අපිට කනෙක්ට් කරලා. ඉතින් පොඩි earpods දෙක 25යි. අනේ earpods lightning connector. earpod නෙවෙයි තා පොඩ්ඩක්. yes. ගණන් නම් ගාලා නැහැ බෑ. පොඩි වේ ගණන් ගාලා නැහැ. banking watch series 11 ini patah.
iPad mini එක. iPad mini. iPad Pro. මේ ක්වොලිටි එක ගැන නම් ඉතින් ආයේ කතා කරන්න දෙයක් නෑ. අතට ගත්තාම තේරෙනවා ඒක ෆුල් ක්වොලිටි එක. iPad mini. iPad Pro එක. Es lo que le hace el cambio. Y también es como de arrancar මේ තියන්නේ පල්ලගේ අලුත්ම සිරිස් එකේ වොච් ටික. ඉතින් මේ වොච් ටිකත් එක්කම මේ වීඩියෝ එකත් ඉවර වෙනවා. ඉතින් මොකද තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ channel එකට සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන අලුත් දෙයක් අරගෙන ආයෙ හම්බෙන්න ඔයගොල්ලෝටම ජය වේවා.